ඉර බැහැගෙන යන මේ හැන්දෑවේ මේ සුපුම් සුපවේදී මහත්තයා මට කිව්වා සුපිරි ෆ්‍රයිඩ් රයිස් එකක් හදලා දෙන්නම් කියලා හැන්දෑවේ කෑමට. ඉතින් අද අපි ෆ්‍රයිඩ් රයිස් හදන්නේ ලංකාවේ අමුතු විදිහට. ලංකාවේ කවුරුත් කරලා නැහැ. මෙන්න මේ වගේ යන්ත්‍රානුසාරයෙන් තමයි අද අපි දෙන්න එකතු වෙලා මේ ෆ්‍රයිඩ් රයිස් එක හදලා ලංකාවේ අයට පෙන්නන්නේ. ඉතින් චෙෆ් මට කියන්නකෝ මේ ෆ්‍රයිඩ් රයිස් එක හදන්න අපි මොනවද භාවිත කරන ඉන්ග්‍රීඩියන්ට්ස්? අපි භාවිත කරන්නේ මුලින්ම කැරට්, සොසේජස්, බිත්තර තියෙනවා. එතකොට අපි මේ ලුණු ගන්නවා, ස්ටොක් පවුඩර්, ගම්මිරිස්. එතකොට ලීස්. ඒ ටික තමයි. එතනින් එහාට තව තියෙනවා චිකන් නේම් ඇඩ් කරනවා. ඒවා පස්සේ වැඩේ කරගෙන යන ගමන් අපි ඔයගොල්ලොන්ට පෙන්නන්නම්. ඉතින් මං හිතනවා මගේ චෙෆ් මට හොඳ ෆ්‍රයිඩ් රයිස් එකක් අද හැන්දෑවේ කෑමට ලබා දෙයි කියලා. ඉතින් අපි එන වැඩේ පටන් ගමු. අපි මේකෙන් තමයි ප්‍රථම වතාවට මාත් හදන්නේ. කොහොම හරි සුපිරි රයිස් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මගේ චෙෆ් පළවෙනි වතාවට තමයි මෙන්න මේ වගේ මැෂින් එකකින් මේ වැඩේ කරන්නේ. චෙෆ් මන් දන්න තියෙන දහන්නේ අපි මොනවද මුලින්ම කපන්න ගන්නෙ? අපි මුලින්ම ලීස් ටික කපලා කැරටුයි සොසේජස් ටික ඒ ටික කපලා. එහෙනම් අපි ඉක්මනට කපන්න ගමු නේද? කපන්න ගමු. මොකද රෑ විලා තියෙන්නේ මටත් හරියම බඩගිනි. ඉක්මනට ෆ්‍රයිඩ් රයිස් එක අපි හදන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අම්මට සීරි මාර ස්පීඩ් එකට කපනවා හරි. ඔයා මාර විදිහට මේ ගොඩක් කල්ද ඔයා මේ සුපර්වීදි කරන්නේ? දැන් අවුරුදු 8ක් විතර වෙනවා. 8ක් විතර වෙනවා නේද? ඉතින් මාර ලස්සනට මාර ස්පීඩ් එකට වෙඩි කනවා වගේ ස්පීඩ් එකට ගහන්න. ඉතින් මටත් ඉන්න බෑ මේ වැඩ. එයා මේ වැඩ කරනකොට මං හිතුවා මෙන්න මේ මැෂින් එක භාවිතා කරලා මේ මෙයාට උදව්වක් විදිහට කැරට් එකවත් කපලා දෙන්න කියලා. මෙන්න මේ විදිහට කැරට් ගෙඩි අරගෙන ඉවර වෙලා චෙෆ් බලන්නකො මාර ලස්සනට ඇවිල්ලා තියෙනවා නේද මේක මේ බලන්නකො මාර ලස්සනට තියෙනවා මාර ලස්සනට මේව කරා. ඉතින් යන්ත්‍රානුසාරයෙන් කැපුවොත් මෙන්න මේ විදිහට ක්වොලිටියට ගන්න පුළුවන් නේද? අනිවාර්යෙන් ගන්න පුළුවන්. ඔන්න ඉතින් අපි ෆ්‍රයිඩ් රයිස් එක අද හදන්නේ අමුතුම ක්වොලිටි එකකට මාර රසකට හදන්නේ හැඩ දාලා වැඩ දාලා අපි මේක හදන්නේ නේද? හරි ඊළඟ ස්ටෙප් එක මොකද? අපි එළවලු කපාගෙන තියෙනවා. දැන් කපමු මේවා. සොසේජස් කපමු. මේ ෆ්‍රයිඩ් රයිස් එකට සොසේජස් එකක් ඇඩ් කරපුවම මාර ක්වොලිටියක් තියෙනවා නේද? අනිවාර්යෙන්. හරි දැන් මට හිතෙනවා මේ චෙෆ් දැන් අපි මේ විදිහට කපා ගන්නවා තවත් ඩිසයින් එකකට අපි කපා ගමු නේද? තවත් ඩිසයින් එකකට කපා ගමු. මොකද මේක අපි අමුතු රහකට අමුතු විදිහකට අමුතු ස්ටයිල් එකකට ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඩිසයින් එක වෙනස් කරා. ඔය එක ඩිසයින් දාන හදනවා. මේ අත්තරම් වගේ මෙන්න මේ විදිහට කැරට් එක අපි කපා ගත්තා. කැරට් ගෙඩි 3යි අස්සන්න පට්ට ලොකුයි. දැන් අපි චෙෆ් මොකද්ද කරන්න හදන්නේ? චිකන් ටික පොඩියට කපාගෙන තියෙනවා. එතකොට දැන් මේ චිකන් ටික අපි චුට්ට දාලා ෆ්‍රයි කරගන්න යන්නේ. හරි. රම්වම් පාටයි සමනලයා කියනවා වගේ මෙන්න මේ විදිහට රම්වම් පාටින් චෙෆ් මොනවද මේ වෙන්නේ? චිකන් ටික බැදෙනවා. මට චෙෆ් දෙයක් දැනගන්න ඕනේ. ඔයා මේක මෙච්චර රසට හදන්න මොනවද මේකට මේ ඇතුළත් කරලා තියෙන්නේ? මොනවද මේ කහ පාට තියෙන්නේ? ඕක කහ පාට වෙන්න දාලා තියෙනවා. කහ චුට්ටක් දාලා තියෙනවා. චුට්ටද දැන් මේ චුට්ටයි දාලා තියෙන්නේ. හරිද? ගම්මිරිස් දාලා තියෙනවා. පොඩ්ඩක් ඕක ගම්මිරිස් ටිකක් දාපුවම ඕකට ලුණු ටිකක් දාලා සීසන් වෙන්න තමයි මේක මේ ටික දාලා හදාගෙන තියෙන්නේ. ඉතින් මේ චෙෆ් ඉන්නම ඇවිල්ලා Facebook page එක කියන්නකො නම මේ බලන් ඉන්න කට්ටියට. මගේ Facebook page එක follow කරන්න. ඉතින් ඉස්සර දිනෙත් කියලා තියෙනවා. ඉස්සර දිනෙත් අනිවාර්යයෙන්ම follow කරන්න. ඉස්සරහට මේ වගේ වීඩියෝස් පෙන්නනවා. අනිවාර්යෙන්. අන්නාසි ගෙඩියකුත් මෙන්න මේ විදිහට කපා ගන්නවා. එතකොට තමයි මේ ෆ්‍රයිඩ් රයිස් එකේ තියෙන හොඳම ක්වොලිටි අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඔන්න ෆ්‍රයිඩ් රයිස් එක හදන්න යන මේ ඓතිහාසික මොහොත ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ලස්සනට මෙන්න මේ විදිහට අපි කීරි සම්බයක අරගෙන හදාගෙන තියෙනවා බත් එක. ඉතින් චෙෆ් ඔයාට තමයි දැන් මෙතන ඉඳන් වැඩේ බාර වෙන්නේ. කොහොමද අපි වැඩේ කරන්නේ? අපි දැන් වැඩේ පටන් ගමු නේද? ඔන්න හා කියලා දෙයියනේ කියලා ඉවරලා බිත්තරේ අපි කඩා ගන්නවා. ඒ අස්සෙන් මම මේ මැෂින් එක ස්ටාර්ට් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙන්න මේ තියෙන ස්විච් එක අපි ඔබනවා. ඊට පස්සේ මෙන්න මේක ඔබුවා මේ මැෂින් එක ස්ටාර්ට් වෙනවා. ඉතින් හරි සරලයි. ඕනෑම පොඩි කෙනෙකුට මේ මැෂින් එක ඔපරේට් කරගන්න පුළුවන්. ඉතින් හරි. අපි ඊට පස්සේ ෆ්‍රයිඩ් රයිස් එක හදන්න ගමු චෙෆ්. දැන් මෙතන ඉඳන් චෙෆ්ගේ කාර්යය තමයි තියෙන්නේ. අපිට තියෙන්නේ බලන් ඉන්න. චෙෆ් ඔන්න බිත්තර 3ක් කඩාගෙන තියෙනවා.
හීට් එක කන්ට්‍රෝල් කරගන්න ඕනේ අපිට. චෙෆ් කොහොමද මේ හීට් එක ඇද්ද? හීට් එක ඇති. අපිට හීට් එක බලා ගන්න පුළුවන්. මෙහෙම අත දැම්මත් මේක හීට් එක හොඳට බලා ගන්න පුළුවන්. පොල් තෙල් අපි ඔන්න එකතු කර ගන්නවා. ඉතින් බලන්නකො ඉතාමත් ලස්සනට අපූර්වට මේ වැඩේ වෙන හැටි මේ මැෂින් එකෙන්. ඔන්න ඊට පස්සේ පොල් තෙල් ටික ඔන්න කරුණාට පස්සේ බිත්තර ටික දාගන්න මෙන්න මේ විදිහට. බලන්න ලස්සනට කොහොමද මේ බිත්තර ටික ෆ්‍රයි වෙන හැටි. දකිද්දිනුත් කන්න හිතෙනවා ආස හිතෙනවා මේ වගේ මැෂින් එකකින්ම ෆ්‍රයිඩ් රයිස් එකක් හදලා ඉවර වෙලා ඔන්න ඔයගොල්ලොන්ටත් අලුත් බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්. ඉතින් දැන් චෙෆ් මොනවද කරන්නේ අපි? මොනවද හීට් එක අඩු කරනවද මොකද්ද කරන්න ඕනේ? අපි දැන් මේ බිත්තර ටික බිත්තර ටික ෆ්‍රයි වෙලා ඉවරයි. ඔව් හරි. දැන් අපි ඒ ටික හැන්දෙන් පොඩ්ඩක් කලවම් කරගන්නවා. මොකද නැත්තම් හීට් එකත් එක්ක මේක අර අඩිය අල්ලන්න පුළුවන් ප්‍රවණතාවය වැඩි නේද? වැඩි. රයිට්. හරි නැවතත් අපි කර ගන්නවා නේ. නැවතත් කරකවනවා ඉවරයක් නැහැ ඉතින් නේද? රයිට්. චෙෆ් අපිත් ඒ කතා කරන්නේ මොකද චෙෆ්ගේ ඩියුටි එක චෙෆ් හරියට කරනවා. දන්නද? ඊළඟට අපි දාගන්නවා මේ බත් ටික. ඔන්න අපි බත් දාගන්න තමයි හදන්නේ. කීරි සම්බ ෆ්‍රයිඩ් රයිස් එක මෙන්න මේ විදිහට ලස්සනට හැද වෙනවා. හැඩවිලා වැඩවිලා ඔන්න ෆ්‍රයිඩ් රයිස් එක අපේ සුපුම් හදනවා. හරි. අපි ඔන්න බෝල් එකෙන් දානවා 1යි ඊට පස්සේ ඔන්න 2යි ඔක්කොම දාන්න පුළුවන් නේ? ඔක්කොම දාන්න පුළුවන්. ඔන්න බෝල් එකෙන් 3ක් දැම්මා. හැබැයි තවත් ඉතුරු ඒකක් දානවනේ. දාන්න නැද්ද? ටිකක් දාමු. හරි දැන් හීට් එක කන්ට්‍රෝල් කරනවා. ඉතින් ෆ්‍රයිඩ් රයිස් එක හදන කෙනාගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. මැෂින් එක ඔපරේට් කරගන්නේ කොහොමද කියන එක. ඉතින් ඔන්න හරි. දැම්ම වැඩේ. දැන් අපි මෙන්න මේ විදිහට පොඩ්ඩක් පල්ලෙහාට කරන්න ඕනේ නේද? බත් එක ඔන්න ලස්සනට ෆ්‍රයි වෙන ගමන් චෙෆ් අපි මොනවද දැන් එකතු කරන්නේ මේකට? අපි මේකට ලුණු දානවා මුලින්ම. හරි ලුණු දානවා අපි. ලුණු ස්වල්පයක් අපි ඉහා ගන්නවා. බත් එකට ලුණු දාලා තින්නේ ඒකින්ද පොඩි ස්වල්පයක් අපි දාගන්නේ නේද? රයිට්. ඊට පස්සේ චෙෆ් මොනවද ඔය දාන්නේ? සීනි ටිකක් දානවා. සීනි ටිකක් දාගන්නවා. සීනි වලින් මොකද්ද වෙන්නේ? සීනි වලින් පොඩි ටේස්ට් එකක් එනවනේ. රයිට්. ඊට ගම්මිරිස් දානවා. රයිට්. ඔන්න ගම්මිරිසුත් අපි දාගන්නවා. මේක ඉතින් අපිට අවශ්‍ය කරන ටේස්ට් එකේ විදිහට ඇඩ් කරගන්න පුළුවන් නේ. ඔය මොනවද? මේ ස්ටොප් පවුඩර් සීසනින් පවුඩර්. රයිට්. අපි ඒවත් ඔන්න ඇඩ් කරගත්තා. ඒකට හීට් එක පොඩ්ඩක් වැඩි කරගෙන ඊට පස්සේ අපි පොඩ්ඩක් හීට් එක වැඩි කරගන්න ඕනේ මේක හොඳට ෆ්‍රයි වෙන්න නේද? රයිට්. ඊට පස්සේ ඔන්න අපි ස්පීඩ් එක තව චුට්ටක් වැඩි කරගත්තා. රයිට්. රස සොසේජස් ඇඩ් කරන්න යන්නේ නේ. ඔව්. සොසේජස් ටික අපි ඇඩ් කරගන්නවා ඊට පස්සේ මේකට. රයිට්. ඊට පස්සේ අපි මේක චිකන් රයිස් එකකින්ද චිකන් ඇඩ් කරගන්නවා. චිකන් ඇඩ් කරගන්න. චිකන් අපි ඔක්කොම දාමු මේකට. මේක ඔක්කොම දාමු. සියලුම චිකන් දානවා අපි මේකට. හරි. ඊට පස්සේ අපි මොනවද ඇඩ් කරන්නේ? මේක තව චුට්ටක් ෆ්‍රයි කරනවා. ෆ්‍රයි කරගන්න. රයිට්. ඔන්න තව චුට්ටක් අපි මේක ෆ්‍රයි කරගන්න හදන්නේ. ඉතින් බලන්නකො ලස්සනට වැඩේ වෙනවා. දැන් මේකේ ලුණු පොඩ්ඩක් අපි බලමු. අනිවාර්යෙන් චෙෆ් කෙනෙක් චෙෆ් කෙනෙක් නම් අනිවාර්යෙන් ලුණු බලනවා. ඕන් එහෙනම් අපි ඊට පස්සේ මේකට ඇඩ් කරනවා චෙෆ් මොනවද? ලීස්. ඔන්න කැරට් දැම්මා, ලීස් දැම්මා. ඔන්න ලස්සනට කැරට් ලීස් ටික අපි අතට දාගන්නවා. ටිකක් වැඩිපුර දාගන්නද මම? ඔක්කොම දාන්නද? හරි. චෙෆ් කියන දේක් තමයි ඉතින් මම කරන්නේ. ඔක්කොම දාන්න කිව්වා. ඉතින් මම මේ ඔක්කොම මේකට දානවා. බලන්නකො මාරම ලස්සනට ඔන්න ෆ්‍රයිඩ් රයිස් එක ෆ්‍රයි වෙන ගමන් දැන් තියෙන්නේ. ඔන්න ඉතින් ෆ්‍රයිඩ් රයිස් එක අපි මෙන්න මේ බෝල් එකට ගන්න තමයි හදන්නේ. ඉතින් මාරම රහට මාරම සුවඳට මාර විදිහට ඔන්න ෆ්‍රයිඩ් රයිස් එක අපි ගන්න හදන්නේ. මම ඉතින් චෙෆ්ට සපෝට් එකක් දෙනවා. මෙන්න මේ විදිහට ලං කරලා තියාගන්නවා බෝල් එක. අම්මා ඕ මාර ගොඩක් එකට වැඩි දාන්න බෑ මේ බෝල් එකට. බලන්න කොච්චර ලොකු ප්‍රමාණයක් අපි මේ ෆ්‍රයිඩ් රයිස් එකක් හැදුවද මේ මැෂින් එකට දාලා. ඔන්න ඒක ඉඩ මදි හින්දා මේකටත් දාගමු අපි පොඩ්ඩක් ඉන්න. හරි තව චුට්ටක් පහත් කරන්න. හරි. බලන්න ලස්සනට දුන් දාන ගමන් බාපු ගමන් තියෙන්නේ. ඉතින් මෙච්චර ලොකු ප්‍රමාණයක් මේ වගේ මැෂින් එකෙන් ගන්න පුළුවන් කියලා ඔයා හිතුවද? මේ මැෂින් එකෙන් මෙච්චර ලොකු දෙයක් කරන්න පුළුවන්. ඉතින් චෙෆ් අපි මේකේ කොහොමද මේ ඩෙකරේෂන් එක කරන්නේ?
මෙහෙම තියාගමු ලස්සන ඩෙකරේෂන් එක. බලන්න පුළුවන් මේක ඇතුලේ චුට්ටක්වත් ඉතුරු නැහැ. සම්පූර්ණ ප්‍රමාණය අපි එළියට අරගෙන තියෙන්නේ. ලස්සනට අපේ chef මේ විදිහට ඩෙකරේෂන් එකක් දානවා. ඉතින් බලන්නකො මොන තරම් ක්වොලිටියට අපේ අතේ තියෙන දාඩියක්වත් එකතු වෙන්නේ නැහැ නේ. අතට මේක සෞඛ්‍ය සම්පන්න විදිහට හදපු ලංකාවේ අංක 1 ෆ්‍රයිඩ් රයිස් එක කියලා කියන්න පුළුවන් නේද chef? අනිවාර්යෙන්. ඉතින් බලන්නකො මේ වගේ ෆ්‍රයිඩ් රයිස් එකක් අපි හදලා ඉවරේලා කඩේක විකුණනවා කියන්නේ මොන තරම් ක්වොලිටියක්ද? ඉතින් ඔන්න ඔයගොල්ලොන්ටත් පුළුවන් මේ වගේ රයිස් එකක් හදාගන්න ගෙදරින් ඉඳන්ම නේද? අනිවාර්යෙන් පුළුවන්. අනිවාර්යෙන්ම ඔයගොල්ලොන්ට හදාගන්න පුළුවන්. ඉතින් මේ වගේ මැෂින් තියෙන වෙන කොහෙවත් නෙමේ. කොහෙද තියෙන්නේ? කොරියන්ස් ලංකා ආයතනයේ විතරයි. කොරියන්ස් ලංකා ආයතනයේ විතරයි. ඔන්න මැෂින් සීමිත ප්‍රමාණයයි තියෙන්නේ. මේ වගේ ෆ්‍රයිඩ් රයිස් එකක් හදාගන්න පුළුවන් මේ වගේ මැෂින් එකක් අවශ්‍යයි නම් ඔන්න කොරියන්ස් ලංකා ආයතනයට කතා කරන්න අනිවාර්යෙන්ම. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. හැමෝටම ජය වේවා.